බලන් ඉන්නේ එනවා ඔය පැත්තට. කොහමද මේ? ඔයාගේ වීඩියෝ එකකින් බලලා තියුණා 2000ක් විතර. නේ? ඔව්. ඉතින් කෝ අපිට බලන්නේ ඔය ඉන්නකෝ එතකොට දැන් එක්කෙනෙක් දාලා තිබුණා මේ මොකද කියන්නේ? ඔයාට කමෙන්ට් එකක් දාලා තිබුණා එක්කෙනෙක් මට කියන්න කියලා ග්ලව්ස් දෙන්න. එතකොට ඔළුවට දාන්න මේ ඔළුව වැහෙන්න. එතකොට කෙහෙල් කොළ දෙන්න ඒව කෙහෙල් කොළ නෙළුම් කොළ වල දෙන්න කියලා. ඒක එයාගේ අයිඩියා එකක්. අය හොඳයි. අපි ඒගොල්ලන්ට එයාට ඒ අයිඩියා එකට ස්තුති කළා. අපි කරන්න ප්‍රැක්ටිකලි කරන්න පුළුවන්ද නැද්ද කියලා බලන්න එපේ. ඔව්. අපිට මේ අපි ඒ මට්ටමට යන්න ටිකක් අමාරුයි. ඒ කියන්නේ අපි ඉන්නේ අසීරුදායකට. ඔව් ඒක තමයි. ඒ කියන්නේ අපි වැඩිලාම ආර්ථික වැඩිලාම කට්ටියනේ. ඒක හරි. ඒතකොට අපිට ඒකට අනුගත වෙන්න ටිකක් අමාරුයි. උදේ ඉඳලා හරිත් එක ඉන්නේ මෙහෙමයි. අපි දැන් ඉන්නේ උදේ ඉඳලා ෆුල් ඩියුටි නේ. ඔව්. ඊට පස්සේ ඒක ඇවිල්ලා කඩේට ඇවිල්ලා දැන් යන්නේ 2ට 3ට ආවා. මං එනවා 5ට. මං ඇවිල්ලා 10 වෙනකම් මේක අපි මේ ඩියුටි ඉන්නවා. ඔව්. ඉතින් ලොකු කාර්ය බහුලයි ඉතින් මේ වැඩේ. අමාරුයි කාර්ය බහුලයි. ඔව්. මේ වයිද්ද? ඔව්. ඉතින් අපිට කතා කරන්න හම්බුනේ නැහැ. හම්බුනේ නැහැ. හිටියේ නැහැ නේද? හිටියේ නැහැ. එයාත් විදිහ ඇවිල්ලා උදව් කරනවා යාට. ඔව් අපිට උදව් කරනවා. එයා තමයි මේ සම්පූර්ණ මේ කුකින් පැත්තේ ඉන්නේ. අද ඉතින් මොනවද ලෑස්ති කරලා තියෙන්නේ කන්න? අපි ලෑස්ති කරලා තියෙන රෝල්ස්. එදා මට කන්න හම්බුනේ නැහැ ගෙනිච්චට මම ඒක දුන්නා වෙන එක්කෙනෙක්. ඔව්. එතකොට මට නැද්ද අද ගන්න රොටියකුයි රෝල්. ඔව්. අමු කොහෙනා රොටියකුයි රෝල් එකයි කාලා රස බලමු. අන්න හරි. මොකද අරනවා හද කිව්වේ? අපේ ක්‍රමවේදය වෙනවා. අපි දැන් එන ඕන කස්ටමර් කෙනෙකුට තමන් දොර අරගෙන ගන්න පුළුවන්. අපි අපිට එන පාරිභෝගික අවිශ්වාස කරන්නේ නැහැ. අපි මේ පැත්ත බලන්නේ නැහැ. එයාලා කාලා බීලා සල්ලි දීලා යන්න තියෙන්නේ. පාරිභෝගිකය අවිශ්වාස කරන්නේ නැහැ. අපිට පාරිභෝගික විශ්වාස මේ පාරිභෝගික නිසා අපි ජීවත් වෙන්නේ. අපේ පාරිභෝගික අවිශ්වාස කරන් ජීවත් වෙන්න බෑනේ. ජීවත් වෙන්න බෑනේ. අපි පාරිභෝගික විශ්වාසය තියලා අපි මේව ගැන හොයන්න එයාලා තමයි ගන්නෙ. ඒගොල්ලෝ ගානගෙන එයාලා ගත්ත දේ කියලා සල්ලි දීලා යන්න තියෙන්නේ. රොටි තියෙන්නේ උණුවෙන්ම තමයි. රොටි තියෙන්නේ උණුවෙන්මයි කොයි වෙලාවෙත් නේ. ඒ කොහමද ඒ තියෙන්නේ? මේ මොකද්ද මේක? මේක රීබොම් බොක්ස්. රීබොම් මේකට වෙනම මේ රොටි දාලා බොක්ස් එකේ තියෙන්නේ. අර අයිස්. දැන් ඔකට මේක දානවනේ වාගේ රහස් වට්ටෝරුව නේ. හදන රහසත් අහගන්න ඕනේ. මොනවද ඔකට දාන්නේ? ලුණුයි උඹලකට දානවා. හරියට මඩේ පොඩ්ඩක් රසය. ආල බලන්න. රෝල් එකක් දෙන්න. එතනින් තියන්න. එතන නේ ටේබල් එක. හරි. කමන්න. කමුකෝ බලන්න. ඉතින් කෝ කට්ටිය එනවා නේද වෙන්ද වගේ? කට්ටිය හොයාගෙන එනවනේ. ටෙන්ටියකුත් දාන්න. රෝල් එකකින් කෑල්ලක් කාලා බලමු ඉස්සෙල්ලා. පහයි. පහයි රෝල් එක. වයිෆ් ගේ රෙසිපි එක. රෙසිපි එක මික්සින් එක වයිෆ් ගේද? ඔව්. එයා තමයි හදන්නේ. ඔයාගේ රෙසිපි එකට හදුවොත් වරදින්නේ නැහැ නේද? ඔච්චර දැම්මද? සැරට එනවා මට නම් හරියන්නේ නැහැ. ඒ උනාට මේක ගොඩක් අය ඉල්ලනවා මම සැර. රොටිය හොඳයි මේ ඔක්කොම හොඳයි මේ පොඩි සැර ගතිය විතර අවුල නැත්නම් රාහයි අත්තර. සැර කරලා තියෙන්නේ මේ අර ඉල්ලනවා. ඒක ලෝ සැරට නෑ පේන්ටිය බිව් සැර බලන්න. හරියට හරි. පේන්ටියකුත් දෙන්නු. මාමගෙන් අදහසක් ගමු. මාමයි දා කතා කළෙත් නෑ. ඔව්. දා බිසි. එහෙම? ඒවත් බ්‍රේන්ටියක් දැම්ම නේද? බ්‍රේන්ටියක් අපි බලමු ඒකත් ඇති රසට. නියමයි. නියම ප්ලේන්. ගුරු ප්ලේන්. දුම දාන අයටත් හොඳයි මේවා ඈ. දුම දාන අයට සීනි ටික තියෙනවා යහමින්. මට නම් සීනි වැඩි. ඔන්න මෙතෙන් දෙන්න වැඩි සීනි ප්ලේන් ටිකක් බොන්න පුළුවන් අරුණ මහත්තයාගේ මොකක්ද මෙතන තන ටී පොයින්ට් එක.
Appeal 7 tea points. Best food. plain tea maru maru සීනි පොඩ්ඩක් වැඩි. ඈ ගෙඩවින් කන්නේ මේක මට මේ shopping bag එකේ දාලා දෙන්න. මේක ඇල සැර වැඩි. සැර වැඩි නේ. ඔව් මම ගිහිල්ලා කන්න. පොඩි බෑග් එකේ ඔතලා ඔහොම දාන්න. මේගොල්ලෝ ඉල්ලන්නේ සැර. ඔය ඉල්ලන එක දුන්නේ නැත්නම් ඔයාලට කඩේ වහන්න වෙනවනේ. ඕල් එක හම්බුනෙන් ගාව රොටි කන්න අමාරුයි පොඩ්ඩක් සැර වැඩි ඉඳලා මුණ ඉතුරු කළා. අවුලක් නැහැ ඒ වුණාට හොඳයි රහයි. මතේ වාඩි මාමා ඔයාට මාමා කියලා තමයි දාර්ණ මහත්තයා මේ අඳුන්වලා දුන්නේ නේද? ඔව් ඒ මොකද මාමා කියන්නේ ආදරයට. අපි දෙන්නේ යාළුවෝ දෙන්නේ උඹ යාළුවෝ දෙන්නේ නම් මොකද්ද එතකොට? මම සාලිය සාලිය මේ කිට්ටුවමද? මම මෙහෙමයි පිළියන්දලම ඉලියන්දලම. එතකොට කලින් මොනවද කරේ? ඒත් මේ වගේ බිස්නස් කටයුතුම තමයි කටයුතු කරගෙන හිටියා දැන් ඇවිල්ලා වයසට ගිහිල්ලා තියෙන්නේ ඒවම කරලා තමයි ඔව් ඒක හරි. හරි කරන්න එපා. දාර්ණ මහත්තයාට උදව්වක් දීගෙන ඉන්නවද මොකද්ද නැත්නම් හවුල් ව්‍යාපාරයක්ද මේක යන්නේ? අපි හවුල් ව්‍යාපාරය හවුල් ව්‍යාපාරයක් විදිහට යනවා නේද? ඔව් අපි දැන් පටන් අරගෙන කොහොමද අවුරුදු එකමාරක් විතර වගේ වෙනවා ආහා. මම මෙතෙන්ට ඇවිල්ලා අවුරුදු 8ක් 9ක් විතර වෙනවා ඕකේ. මොනවද ආරම්භයේදී තිබිච්ච ඔයගලන්ට අභියෝග ගැටලු? මෙමය ඇත්තටම ඉතින් ආරම්භයේදී මෙතන අපි විවිධ විදිහේ ව්‍යාපාර කටයුතු ගණනාවක් කරලා තියෙනවා. දවස්වලද පටන් ගත්තේ මේ? ඔව් මේ ඉස්සෙල්ලා කරලා තියෙන්නේ අපි පළමුවෙන්ම කරලා තියෙන බුලත් පුවක්. ආහා. තොගසිල්ලර. ඔව්. ඊට පස්සේ පළතුරු. ඔව්. ඊට පස්සේ මගේ මේ මෙතමත් එක්ක කිරි මේ කිරි කියන්නේ හට්ටි. ඔව්. කිරි හත්ති මුට්ටි ඒ වගේ නාලලටන් එහෙම මේ වණොන්ගේ වතු ඉඩම් හිමියෝ වෙනම ඉන්නවා. අපි ඒගොල්ලොත් එක්ක කතා බහ කරලා ඔව්. යම් කෙසේ සාමාන්‍යයෙන් ඉතින් ඒගොල්ලන්ටත් පාඩුවක් නොවෙන අපිට කරන්න පුළුවන් ප්‍රමාණයකට නම් ගානක් දීනේ ඉවරලා බොහොම අමාරුවෙන් දවස් කරගෙන යනවා. නමුත් මේවෙන් ඉතින් අපිට ජීවත් වීමම සඳහා කියලා කරන්න බෑ. අපේ දැන් සැදෑ සමයනේ යන්නේ. ඒකහන්ද අපිට අර කීයක් හරි අර දන්නේද රුපියල් 1000ක් 1500ක් 2000 හොයා ගන්න උත්සාහයක් දරනවා මිසක් වෙන ඉතින් මේ වගේ ඉඳගෙන මේවයි බිස්නස් කරලා බිල්ඩින් ගන්නවත් යාන වාහනවත් ගන්න බෑ. එහෙම හිතන්නේ නැහැ. එහෙම කරන්න පුළුවන් දේවල් නෙමෙයි. බොහොම අමාරුවෙන් අපේ ජීවිත පවත්වාගෙන යන්න. එදා වේල යන්තම් සරි කරගන්න පුළුවන් වැඩ කටයුත්තක් තමයි කරන්නේ. මේ දැන් මෙතුමයි එයාගේ නෝනයි දෙන්නම එකතු වෙලා කරත් ඒ දෙන්නටම ප්‍රොෆිට් ඔය හදන කිසිම කෑම එකකින් රුපියල් 10කට 15කට වැඩිය නැහැ. ඔව් එයා ගොඩක් අඩුවටනේ දෙන්නේ මේ කෑම. ඔව් වන්නේ එතන තමයි ප්‍රශ්නේ. රුපියල් දෙන්නේ දුන්නේ මෙච්චර කාලයක් දුන්න රුපියල් 50යි. ඔව් දැන් මේ තියෙන තත්ත්වයක් එක්ක රුපියල් 60 කරලා තියෙන්නේ. රෝල් එකක් 90යි නේද? රෝල් එකක් 90යි එකත් රුපියල් 70ට තමයි පටන් ගන්නේ. තව බිස්නස් වැඩි කරගන්න බැලුවේ නැද්ද මොන හරි වෙන? මේකයි ඉතින් මේ බිස්නස් වැඩි කරගන්න කියලා කියන්නේ අපි හැම දෙයක්ම කරන්න උත්සාහ කරලා බලලා තියෙනවා. ඔව් දැන් අවුරුදු 10ක් පාරෙන්නේ අවුරුදු 10ක් විතර නේ. බලලා තියෙනවා. නමුත් අපිට ඒකේ අපිට පේන්නේ මේ යන මේ වාහන සාමාන්‍ය මං හිතන්නේ දැන් මම මේකේ වාහන යන වාහන ගණන් කරලා පවා තියෙනවා. ඔව්. ඒ කියන්නේ උදේ 6ට පටන් ගත්තාම හැන්දෑවේ 6 වෙනකොට මේ පාරේ දෙපැත්තේ වාහන 20000කට එහා ගණන් කරලා තියෙනවා. මාම ගණන් කළාම තියෙනවා. ගණන් කළාම තියෙනවා. සෙල්ලම්. විනාඩියකට වාහන කොච්චරද විනාඩි 5කට කොච්චරද 10කට කොච්චරද බැලුවන් පස්සේ වාහන 20000කට වැඩිය උදේ 6 ඉඳන් හැන්දෑවේ 6 වෙනකොට හොඳ රිසර්ච් එකක්. ඔව්. නමුත් ඒ වාහන 20000න් අපිට පුළුවන්කමක් නැහැ ඒක වාහන 100ක් නවත්ත ගන්න. එවැනි දෙයක් තමයි තියෙන්නේ. පාරාරා වාහන මාරු වෙන එක විතරයි සිද්ධ වෙන්නේ. ඒක හරි අමාරුයි අපිට විතරක් නෙමෙයි මේක. ඒ අනේන අයට මොනවද අවශ්‍ය කෑම වර්ග වගේ දෙයක් අදහසක් නැහැ. මේක ඉතින් මේකේ නැති දෙයක් තිබුණේ නැහැ. ඕනම දෙයක් තිබුණා මේ පාරේ. අපි කාටවත් අපේ මිනිස්සුන්ට බරක් නොවි ජීවත් වීම සඳහා යම් උත්සාහයක් ගන්නවා. ඒක ලොකු දෙයක්. ඒක අපි අගය කරනවා. ඒක තමයි වටින්නේ. එහෙනම් මාමා ගොඩක් ස්තුතියි ඔයාගේ අදහස් වලට. ඉතින් ඔයගොල්ලෝ ව්‍යාපාර සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔව් ඔබතුමාත් ඉතින් කරන කටයුතු සාර්ථක වේවා කියලා ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා. right ජය වේවා. ජය වේවා. මාමා සල්ලි ගන්න මගේ. රොටියයි රෝල් එකයි ප්ලේන් ටිකයි.
right thank you එහෙනම් මාම අපි ගියා අරුමාතේ යනවා ගෝ එහෙනම් ඔව් හරි එහෙනම් ගියා මැඩම් ගන්න විදියක් නෑ යනවා හලෝ කොහමද ඉතින් ඔයාගේ නම මොකද්ද වසන්ත ඔයාලට මයික් එකක් දාන්න ඇහෙන්නේ නැහැ ගියේ නැත්තම් ඉතින් මේ බිස්නස් දවසට කොහමද විතර ගියක් වගේ විකුණනවලු 50 දවසට ඉතින් විතර යන දවස් තියෙනවා 50 100 යන දවස් තියෙනවා ඔව් අනිත් දවස් ඉතින් නෑ තියෙන දවසට තියෙනවා ඔව් නැති දවසට නෑ නැති දවසට නෑ රුපියල් 1000ක් රුපියල් 500ක් හොයාගන්න බැරි දවස් තියෙනවා තියෙන දවසට පිට ගියා තියෙන දවසට ඉතින් රුපියල් 1000ක් 1500ක් හොයාගන්න පුළුවන් 2000ක් එතකොට වියදම වියදම යනවා කොහොම කරත් රුපියල් 1000ක් හොයාගන්න පුළුවන් වියදම මේ වියදම අතහැරලා 1000 තමයි වාගේ ලාභේ ඔව් ඒ 1000න් තමයි ඔක්කොම කටයුතු ගෙදර ගෙදරට දෙනවා දුන්නාම ඒකේ දෙනවා වයිෆ්ට දෙනවා ගිහිල්ලා 1000 ඔව් දවසට 10 ගානේ වගේ ඉතුරු කරනවා ඔව් දවසට 10 ගානේ ගෙදරට දෙනවා ඉතින් ඔව්. පුළුවන් දවසුත් තියෙනවා නැති දවස් කුලියට දින්නේ නැහැ නෑ 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 ඕගොල්ලෝම ගෙදර හින්දා වියදමක් නැහැ කන බොන වියදම් තමයි නේ ඔව් ඔව් ඉතින් ඔයා ඕකත් එක්ක බැලුවේ නැද්ද තව මොන හරි දෙයක් මෙතන එකතු කරලා විකුණන්න වෙන ඒවා කරන්න ගියේ නැහැ ඉතින් මේක දන්න දේ- එක දෙයක් කරගත්තාම ඇති. ඇති ඕනේ කියන්නේ මේ ගොඩවල් වෙන වෙන දේවල් කරගත්තාම සමාජයට පාඩු වෙන්න පුළුවන් ඒක ඔය පලා ටිකක් කිලෝල් ටිකක් වගේ එහෙම බැරිද ඒව මෙතන? නෑනේ අප්පා මේවයි නැද්ද නෑනේ හොඳයි හරි වසන්ත එනවා බොහොම හරි. ස්තුතියි හරි, මම යනවා. සරණයි. right okay